ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ දූල පුතාලා ටික. අද පුතේ අපි කතා කරන්න යන්නේ පරිගණකයේ තුල පවතිනා වූ මෘදුකාංග ගැන. පරිගණකයේ තියෙන මෘදුකාංගයක් කියන්නේ මොකක්ද? පරිගණකයේ තියෙන මෘදුකාංගයක් කියන්නේ අතින් අල්ලන්න බැරි උපදේශ සමූහයක් කියලා අපිට සරලව කියන්න පුළුවන්. පුතේ මෙන්න මේ මෘදුකාංග අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ මොකද්ද? සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා පරිගණකය තුළ ස්ථාපිත කර පවතින මෘදුකාංග වලට අපිට කියලා සරලව කියන්න පුළුවන් සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා. උදාහරණ මොනවද සිස්ටම් සොෆ්ට්වෙයාර් වලට? අපි පාවිච්චි කරන්නේ Windows. මෙන්න මේ Windows කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් සඳහා උදාහරණයක්. තව මොනවද? ඇන්ටිවයිරස් ගාඩ් කියලා කියන්නේ. ඇන්ටිවයිරස් ගාඩු සිස්ටම් සොෆ්ට්වෙයාර් ගණයට තමයි වැටෙන්නේ. පුතේ මෙන්න මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මොනවාද මේ කොටස් තුන? ඒ තමයි මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක. හරි. ඔන්න මට සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එක නම් දැන් අපේ අයට පුළුවන්. හරි. අපි කතා කරමු මොනවාද ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් හැවත් යෙදුම් මෘදුකාංග කියන්නේ කියලා. හරි. යෙදුම් මෘදුකාංගයක් කියන්නේ අපේ අවශ්‍යතාවයට අපි පරිගණකය තුළ ස්ථාපිත කර පවතිනා වූ මෘදුකාංග. ඒ කියන්නේ මම පාවිච්චි කරන යෙදුම් මෘදුකාංගයි ඔයා පාවිච්චි කරන යෙදුම් මෘදුකාංගයි එකිනෙකට වෙනස්. හරි. යෙදුම් මෘදුකාංග වලට උදාහරණ මොනවද තියෙන්නේ පුතේ? හරි. යෙදුම් මෘදුකාංග වලට අපි උදාහරණ විදිහට ගන්න පුළුවන්. අපි ලියුමක් එහෙම ටයිප් කරන්න ගන්නවානේ බර්ඩ්. මෙව්වා යෙදුම් මෘදුකාංග ගැන තමයි වැටෙන්නේ. ඒ වගේම අපි ෆොටෝ එකක් එඩිට් කරගන්න ගන්නවා Photoshop. ඒ වගේම වීඩියෝ එකක් එඩිට් කරගන්න ගන්නවා අපි CapCut. මෙන්න මේ සියල්ලම පුතේ වැටෙන්නේ යෙදුම් මෘදුකාංග ගණයට. හරි. එහෙනම් මට ඔයාලා කැමතිම සිස්ටම් සොෆ්ට්වෙයාර් එකයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකයි පහලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා.